නමුත් යමෙක් කියනවා නම් ධර්මයේ හැසිරෙන්න විවාහය බාධාවක්. විවාහ වීම නිසා ධර්මයේ හැසිරෙන්න මට බාධා සිද්ධ වෙනවා කියලා යමෙක් කියනවා නම් ඒක බුදුරජාණන් වහන්සේට කරන අභූත චෝදනාවක්. ඒ විදිහ මතයක් යමෙක් තියාගෙන ඉන්නවා නම් අනිත් පරිසරයේ ඔක්කොම අය හිතනවා එහෙම ධර්මයක් මොකටද? ධර්මයේ නිසා විවාහ ජීවිතයක් ධර්මයේ නිසා ධර්මයට බාධාවක් වෙනවා නම් තනිකඩම ඉන්න තීරණය කරනවා නම් ඒ ධර්මය මොකක්ද කියලා සමහර ශාස්ත්‍රුන් වහන්සේට ගරහනවා. ධර්මයේ කියා දෙන අයට ගරහනවා. ඒතර ඒ වගේ මතයක් යමෙක් ඇති කරගෙන ඉන්නවා නම් ධර්මයේ හැසිරෙන්න බාධාවක් නිසා මං විවාහ නොවි ඉන්නවා කියලා ඒක බුදුරජාණන් වහන්සේට කරන අභූත චෝදනාවක්. ඒ නිසා සමහරට තමන්ගේ යටි අදහස වෙනත් දෙයක්. ඒ යටි අදහස තමන්ගේ යටි කැමැත්ත ඉස්මතු කරන්න ඒ ධර්මයෙන් ඒක ආවරණය කරනවා. ඒක භයානකයි. ඉතින් ඒ නිසා අපිට එක එල්ලේ කියන්න බෑ විවාහ විය යුතුමයි කියලා. නමුත් තමන් ජීවිතේ තීරණ දෙකක් ගන්න ඕනේ. එක්ක විවාහ වෙන්නේ නැත්නම් එයා බඹසර ජීවිතයකට නැත්නම් පැවිදි ජීවිතයකට යොමු වෙන්න ඕනේ. එහෙම නැත්නම් පැවිදි වෙන්න හිතේ කැමැත්තක් නැත්නම් අනිවාර්යෙන් ගිහි ජීවිතයක් ගත කරනවා නම් ඒ විවාහ විය යුතුයි. මොකද මේ සමාජයේ විවාහ වෙච්ච කාන්තාවකටවත් ස්වාමියෙක් සහිත කාන්තාවකටවත් ජීවත් වෙනවා කියන එක ලේසි නෑ. ඒ තරමටම සමාජයෙන් නොයි ප්‍රශ්න ගැටලු වෙනවා. ඒකට එහෙම එකේ විවාහ නොවි හවුහරණක් පිළිසරණක් නැති තරුණියකට කාන්තාවකට කොයිතරම් අභියෝග සමාජයෙන් එල්ල වෙන්න පුළුවන්ද? ඉතින් ඒ නිසා මේක තේරෙන්නේ දැම්ම නෙමෙයි. අවුරුදු ගාණක් ගියාට පස්සේ තේරි අපරාධ මම මේ වගේ තීරණයක් ගත්තේ කියලා. ඒ නිසා ඔබ ඒ වගේ තීරණයක් අරන් ඉන්නවනම් එකපාරක් නෙමෙයි, දෙපාරක් නෙමෙයි, තුන් වතාවක් නෙමෙයි. ඔබේ ජීවිතය ගැන නැවත නැවත හිතලා නිවැරදි තීරණයක් ගන්න.